හොඳයි අපි කතා කරන්න යන්නේ අද එකලා මෝටර එක අග්‍ර හඳුනා ගැනීම කියන ප්‍රැක්ටිකල් එක සම්බන්ධව. එතකොට මේකෙදි එකලා මෝටර එක අග්‍ර හඳුනා ගැනීමේදී අපි මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පර්මනන්ට් කැපැසිටි එහෙම නැත්නම් ධාරිත්‍රකයක් ස්ථිරවම සම්බන්ධ වෙන මෝටරයක් සම්බන්ධව තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රැක්ටිකල් එක තුල. එතකොට ඔයාලට තියරි කොටස ආයි නැවත පොඩ්ඩක් මතක් කරන්න මම මේක පාවිච්චි කරනවා මේ වීඩියෝ එක. එතකොට මේකෙදි ඔයා දන්නවා මෝටරය ඇතුලේ ප්‍රධාන වශයෙන් දඟර දෙකක් තියෙනවා. එකක් තමයි උපකාරක දඟරේ, අනික ප්‍රධාන දඟරේ. එහෙම නැත්නම් අපි උපකාරක දඟරයට කියනවා ස්ටාර්ටින් වයින්ඩින් එක. ප්‍රධාන දඟරයට කියනවා රනින් වයින්ඩින් එක. හරි. ඒ විදිහට මේ දඟර දෙක තමයි පෙන්නලා තියෙන්නේ. එතකොට ඒකේ විදුලියට තියෙන බාධාවන් දෙක තමයි මේ පෙන්නලා තියෙන්නේ. දඟර දෙක ඇත්තටම සමාන නැහැ. ගොඩක් සමාන වෙන මෝටර්ස් තියෙනවා. නමුත් බහුමයක් ඒ වගේ ප්‍රායෝගිකව හමු වෙන සමාන නැහැ. ඒක නිසා මේ වගේ තියෙන විද්‍යුත් ප්‍රතිරෝධයන් ගත්තාම මේ දෙකත් සමාන නැහැ. මම උදාහරණයක් විදිහට එක දඟරයක ඕම් 12ක් කියලා සටහන් කරලා තිනවා. අනිත් දඟරේ ඕම් 8ක් කියලා සටහන් කරලා තිනවා. එතකොට ඔයාලට මෙතන පේනවා ඕම් 4ක වෙනසක් තියෙනවා මේ දඟර දෙකේ. එතකොට මේ දඟර දෙකේදී මේ දඟර දෙකේ අභ්‍යන්තරයෙන් මේ එක කෙලවරක් එකට සම්බන්ධ කරලා පොදු අග්‍රයක්. එහෙම නැත්නම් අපි කියනවා කොමන් අග්‍රයක් අපිට ලබා දීලා තියෙනවා. ඒ වගේම ධාරිත්‍රකයේ සම්බන්ධ වෙන දඟරයක් සහ ධාරිත්‍රකයේ සම්බන්ධ නොවන දඟරයක් ලබා දීලා තියෙනවා. එතකොට මේකෙදි කොහොමද අපි මේ ධාරිත්‍රකයේ සම්බන්ධ වෙන දඟරය මොකක්ද නොවන දඟරය මොකක්ද එහෙම නැත්නම් ස්ටාර්ටින් රනින් එහෙම නැත්නම් උපකාරක සහ ප්‍රධාන දඟරයන් දෙක හොයාගන්න විදිය තමයි මේකෙදි කරන්නේ. ඉතින් මේක ගත්තාම මේ විදිහට ඇඳලා පෙන්නුවාට ඔයාලට මෝටර එක මේ විදිහට එළියට එන්නේ අග්‍ර තුනනේ. කිසිම වෙලාවක මෙන්න මේ අග්‍ර එළියට එන අග්‍ර වලට විවිධ වයර් වලින් දාලා තියෙන විවිධ පාට සහිතව ඒ පාට වලින් අඳුනා ගැනීම කරන්න උත්සාහ කරන්න එපා. මතක තියාගන්නත් එපා. මොකද නිෂ්පාදකයා අනුව ඒක වෙනස් වෙනවා. ඒක නිසා අපි මේ වගේ ටෙස්ටින් එකක් කරලා තමයි ආරම්භක දඟරය සහ ධාවන දඟරය එහෙම නැත්නම් අපි ප්‍රධාන දඟරය සහ උපකාරක දඟරය හොයාගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර මේ සඳහා මල්ටිමීටර් ඩිජිටල් මල්ටිමීටර් එක ඕම් පරාසය භාවිතා කරනවා. මේ තියෙන ඕම් පරාසයට දාපු අවස්ථාවක් ඔයාලට පෙන්නලා තියෙන්නේ. මේක මේ මල්ටිමීටරේ අග්‍ර දෙක එහෙම නැත්නම් මේකට කියන ප්‍රෝබ්ස් දෙක එහෙම නැත්නම් ටෙස්ටිං ලීඩ්ස් දෙක පරීක්ෂණ දඬු දෙක භාවිතා කරලා තමයි මේ ප්‍රතිරෝධ පරීක්ෂාවක් තුළින් තමයි මේක මේ අග්‍ර හඳුනාගන්නේ. පොදු අග්‍රය මොකක්ද? ධාරිත්‍රකයේ සම්බන්ධ වෙන එක මොකක්ද? නොවන එක මොකක්ද කියන එක හඳුනා ගන්නයි යන්නේ. එතකොට මේ පරීක්ෂාවේදී අපි කරන්නේ මේ එළියට ඇවිල්ලා තියෙන මෝටරෙන් එළියට ඇවිල්ලා තියෙන වයර් තුන එහෙම නැත්නම් මෙන්න මේ විදිහට මෝටරෙන් එළියට ඇවිල්ලා තියෙන වයර් තුන වයර් දෙක අතර මේ මල්ටිමීටරයේ අග්‍ර දෙක යොදවලා බලනවා. හරි. ඉතලා බැලුවාම ඔයාලට එක වයර් දෙකක් අහුවේවි. උපරිම ඕම්ස් ගානක් පෙන්වන උදාහරණයක් විදිහට අපි මෙන්න මේ අග්‍ර දෙක හරහා අපේ මල්ටිමීටරයේ අග්‍රය දෙවුවොත් මේකේ පාටක් නැහැ. කැමති විදිහට යොදවන්න පුළුවන්. රතු කළු ભેදයක් නැහැ. කැමති විදිහට දෙවුවාම බලන්න මෙතනදී පරීක්ෂාවට ලක් වෙනවා මේ දඟරේ සහ මේ දඟරේ මේ සම්පූර්ණ දඟර දෙකම පරීක්ෂාවට භාජනය වෙනවා. මෙතනින් සම්බන්ධ කරලා තියෙන නිසා ඒතර මෙතන ඕම් 12යි මෙතන ඕම් 8යි ඕම් 20ක් මේ දෙක අතර පෙන්නනවා. හරි. නමුත් මේ දෙක ඇරලා වෙන දෙකක් ගත්තොත් අපි මේ දෙන්න වගේ ගත්තොත් එහෙම ඕම් 8යි පෙන්නන්නේ. මොකද මේ දඟරේ විතරයි පරීක්ෂාවට භාජනය වෙන්නේ මල්ටිමීටරෙන්. එතකොට මේ දඟරේ විතරක් භාවිතා වෙන නිසා එතකොට ඕම් 8යි පෙන්නන්නේ. මේ දෙන්න ඇල්ලුවොත් එහෙම මේ දෙන්න අතරට ඇල්ලුවොත් එහෙම ආට පේනවා මේ උඩ දඟරේ විතරයි පරීක්ෂාවට භාජනය වෙන්නේ. එතකොට ඕම් 12යි. එතකොට ඕම් වැඩිම ඕම් තියෙන පෙන්නන අග්‍ර දෙක වෙන් කරගත්තොත් ඒ ඉතුරු අග්‍රය අපිට කොමන් අග්‍රය විදිහට හඳුනා ගන්න පුළුවන්. එතකොට කොමන් අග්‍රය හඳුනාගත්තාම කොමන් අග්‍රයත් එක්ක බලනවා වැඩි එක්කෙනා මෙයාද එහෙම නැත්නම් මෙයාත් එක්ක මෙයාද කියලා. නේ? ඒ අනුව අපිට ආරම්භක දඟරේ සහ ධාවන දඟරේ හොයාගන්න පුළුවන්. හරි. එතකොට මෙතනදී අපි කරන්නේ පොදු අග්‍රය ඉස්සෙල්ලාම හොයා ගන්නවා. උපරිම ප්‍රතිරෝධයක් පෙන්වන දඟර දෙක මේ දෙකද මෙන්න මේ අග්‍ර දෙකද කියලා හොයා ගන්නවා. හොයාගත්තාම ඉතුරු එක්කෙනෙක් ඉන්නවනේ එයා තමයි කොමන් එක. ඊට පස්සේ කොමන් එකත් එක්ක අනිත් කට්ටිය බලනවා කවුද වැඩි කවුද අඩු කියලා. ඒ අනුව තමයි මේ ආරම්භක දඟරේ එහෙම නැත්නම් උපකාරක දඟරේ සහ ප්‍රධාන දඟරේ එහෙම නැත්නම් රනින් වයින්ඩින් එක හොයාගන්නේ. අපි කියන ප්‍රැක්ටිකල් එකට ගිහිල්ලා බලමු මේක හොයාගන්න විදිය. එහෙනම් බලමු අපි මගේ ළඟ මෝටරයක් තියෙනවා. මේ තියෙන මෝටරේ මේක ඇත්තටම වොෂින් මැෂින් එකකින් ගලවගත්ත මෝටරයක්. එතකොට මේක ඔයා බැලුවාම ඔයාලට පේනවා වයර් හනස්සක් තියෙනවා. මේකේ තියෙනවා වයර් තුනක්. අර අපි කලින් කතා කරා වගේ වයර් තුනක් තියෙනවා. හැබැයි විවිධ පාට වලින් තියෙන්නේ. නමුත් මම කිව්ව පාට වලින් අඳුනා ගැනීම කරන්න උත්සාහ කරන්න එපා. ඒ ක්‍රමය හැම එකටම සාර්ථක නැහැ. ඒක නිසා අපි දැන් මල්ටිමීටර් පරීක්ෂාව ඕම් පරීක්ෂාව කරලා බලමු පොදු අග්‍රය කෝකද ආරම්භක දඟරේ සහ
දාවන දඟරේ එහෙම නැත්නම් දාරිත්‍රික සම්බන්ධ වන සහ නොවන දඟරය මොකක්ද කියන එක සම්බන්ධව අපි පොඩ්ඩක් බලමු. හොඳයි එහෙනම් බලමු අපි මල්ටිමීටරේ භාවිතා කරලා කොහොමද මේකේ පරාසය භාවිතා කරලා අඳුරගන්නේ කියලා. මම මල්ටිමීටරේ වැඩි කිරීම 2000 ඕම් ස්කේල් එකට දාලා තියෙනවා. පරාසය දාගෙන එතකොට රතු කළු ભેදයක් නැහැ. කැමති විදිහට මේ අග්‍ර දෙක අල්ල ගන්න පුළුවන්. එතකොට මෝටරේ මම කැමති දෙකක් අතර ඉස්සෙල්ලාම පරීක්ෂාවට භාජනය කරලා බලනවා ඕම් ගාන කොච්චරද කියලා. මට පේනවා ඕම් 198ක් පෙන්නනවා. හරි. ඒ වගේම වෙන දෙකක් අල්ලලා බලමු අපි. ඕම් 108යි පෙන්වන්නේ. ඒ කියන්නේ 199ට වඩා අඩුනේ නේද? ඊටු දෙක අතරත් බලමු අපි. එතනදී 92යි ඕම් පෙන්නනවා. ඒ කියන්නේ අපිට මෙන්න මේ අග්‍ර දෙක අතර තමයි උපරිම ඕම් ගානක් 198ක් ආවා. කියන්නේ උපරිම ඕම් ගානක් පෙන්වන්නේ මෙන්න මේ අල්ලගෙන ඉන්න රතු සහ කොළ පාට අග්‍ර දෙක. ඒ කියන්නේ එහෙනම් මෙන්න මේ නිල් පාට අග්‍රය කොමන් අග්‍රේ විය යුතුයි. ඒතර කොමන් අග්‍රේ මේක කියලා මම හඳුනගත්ත නිල් එක. එතකොට කොමන් අග්‍රයත් එක්ක බලනවා වැඩිම ප්‍රතිරෝධයක් තියෙන්නේ කොහේද කියලා. 92ක් 91ක් තියෙනවා මේකේ. මේකේ තියෙනවා 100 ගාණක්. ඒ කියන්නේ වැඩි ප්‍රතිරෝධයක් තියෙන එකට තමයි දාරිත්‍රිකේ සම්බන්ධ විය යුත්තේ. නමුත් මේ වොෂින් මැෂින් මෝටර වල නම් බොහෝ විට මේ දෙන්න සමාන වෙන අවස්ථා තියෙන්නේ. පුංචි වෙනසක් තියෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය මෝටරයක් ගත්තොත් දෙකක වැඩි එකක අඩුයි. එතකොට මේ වැඩි එක්කෙනාට තමයි දාරිත්‍රිකේ සම්බන්ධ වෙන්නේ. එතකොට මේ දාරිත්‍රිකේ සම්බන්ධ වෙලා දාරිත්‍රිකේ හරහා විදුලි සැපීම ලැබෙන්නේ මේ කොමන් අග්‍රයට සහ නිල් එකට සහ කොළ එකට තමයි දාරිත්‍රිකේ හරහා වෝල්ටීයතාවය ලැබෙන්නේ. ඒ වගේම මේ කොමන් අග්‍රේ පොදු අග්‍රේ සහ මෙන්න මේ රතු අග්‍රයට ඩිරෙක්ට් විදුලි සැපීම ලබා දීම සිද්ධ කරනවා දාරිත්‍රිකේ නැතුව. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෝටර එක අග්‍ර හඳුනා ගැනීමේ පිළිවෙල.